ඒ ලෙවල් ඉවරද? දැන් මොකද කරන්නේ? මොකද කියන්නේ? අපිත් එක්ක ජපන් යන්නද? ඔබේ ජපන් සිහින ඉටු කරගන්න ඔබ එන්න ඕන ලංකාවේ හොඳම තැන තමයි කුරුණෑගල මාතා විදේශ රැකියා ආයතනයට. ඔබ ආවොත් එහෙම මාතා ජපන් භාෂා පුහුණු පාසලෙන් ඔබට භාෂාව පිළිබඳව පුළුල් පුහුණුවක් ලබා දෙනවා. කන බොන එකේ ඉඳලා අඳින පළඳින එකේ ඉඳලා අහන්න කියන්න බලන්න කරන හැම දෙයකම පුහුණුවක් ලබා දෙනවා. ඒ පුහුණුවෙන් පස්සේ ඔබට හැකියාව ලැබෙනවා ජපානයේ රැකියාවක් සඳහා අයදුම් කරන්නට. වීසා ක්‍රම දෙකක් තියෙනවා. SSW ජොබ් වීසා එහෙම නැත්නම් ට්‍රේනින් වීසා. මේ දෙක යටතේම ඔබට ජපාන්ට යන්න පුළුවන්. ඒ සියලු පහසුකම් පිළිබඳව වග කියනවා. ඒක නිසා විශ්වාසයෙන් ජපාන්ට යනවා නම් රැකවරණය ලබා ගන්නවා නම් විනිවිද භාවයෙන් සියලු දේවල් පිළිබඳව දැනුවත් වෙනවා නම් ඔබ එන්න ඕන හොඳම තැන තමයි මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල. රැක්මෙන් මවකමෙන් අපි මාතා. මේ ඉන්නේ ඒ ජපන් සිහිනේ ඉටු කරගන්න ආපු ළමයි. SSW ජොබ් වීසා යටතේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රේනින් වීසා යටතේ වෙන්න පුළුවන්. ජපාන්ට යන්න ට්‍රේනින් වෙන්න ආපු අය. අද තමයි යාළගේ ට්‍රේනින් ඩේ එක. අපිත් එක්ක ඉන්නවා ඉසුරු සෙන්සේ. ඇත්තටම අද මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ඇතරම මේ අපේ ජේෆ්ට විභාගය වෙන්නේ සූදානම් වෙන අපේ ඉගෙන ගන්න දරුව තම මේ පන්තින්නේ. එතකොට අපි මේළඟට තියෙන ජේෆ්ට එක්ෂෑම් එක වෙනුවෙන් මේ ගොළොම් සූදානම් කිරීම ඉගැන්වීම් කටයුතු තම මේ පන්තියේදී දෛනිකව සිද්ධ වෙන්නේ. හරි. එතකොට කොච්චර කාලයක් ඉගෙන ගන්න ඕනද? දල වශයෙන් අපි මාස 6ක පාඨමාලාවක් විදිහට තමයි මේගොල්ලන්ට ඉගැන්වීම් කටයුතු කරන්නේ. මොකද එක්සෑම් එක මූලික කරගෙන අරමුණු කරගෙන දිනපතා පැවැත්වෙන ඉගැන්වීම් කටයුතු විදිහට තමයි සිද්ධ කරන්නේ. එතකොට මාස 6ක කාලයක් අවසානයේදී මේගොල්ලන්ව එක්සෑම් එකට සූදානම් කරන්න අපිට පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන ඉන්න කට්ටිය ඒ ලෙවල් විභාග කරලා ඉන්න කට්ටියද නැත්නම් සමහරලාට ජොබ් එකක් බලාපොරොත්තුෙන් ඉන්න අයද එහෙම නැත්නම් වෙන විදියකට එහෙ ගිහිල්ලා ට්‍රේන් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කවුද මේ ඉන්න අය? ඇත්තටම ජපානයේ රැකියා අවස්ථා ගත්තාම කොටස් දෙකක් තියෙනවා. අපි මූලිකවම රැකියා අවස්ථා විදිහට අපි යවන අවස්ථා දෙකකට අපි මේ වෙනකොට කටයුතු කරනවා. අපේ පාසල් අධ්‍යාපනය අවසන් වෙලා අපි සාමාන්‍යයෙන් කිව්වොත් ඒ ලෙවල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ එතනින් අපි මෙතෙන්ට එන සිසුන්ට හැකියාව තියෙනවා ජපානයේ SSW සහ TITP කියන්නේ රැකියා විශේෂිත හැකියාවක් තියෙන රැකියා වෘත්තිකයෙක් හැටියට සහ රැකියාවක් පුහුණු වීමේ පදනම මත රැකියාවක් පුහුණු වෙන්න අරමුණු කරගෙන ජපානයට ගිහිල්ලා රැකියාව කරන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ අවස්ථා දෙකටම අපි සිසුන්ව සූදානම් කිරීම මේ ස්ථානයේදී සිදු කරනවා. දැන් මෙතන ඉන්න සාමාන්‍යයෙන් ඇත්තටම තරුණ තරුණියෝනේ. ඒක තරුණ තරුණිය කියලා කියන්නේ මේ වෙලාවේ තමයි යාළගේ හොඳටම ජවය තියෙන, උත්තේජනය තියෙන, උත්සාහය, අධිෂ්ඨානය තියෙන අය මේ හැමෝම. එතකොට මේ කට්ටිය යන්නේ Tamanට හුරු නැති රටකට. Taman දන්නේ නැති රටකට. මේ වගේ කල්චර් එක වෙනස් වෙච්ච රටකට. එතකොට කොහොමද මේ අය ඒ සඳහා පුරුදු කරන්නේ? ජපානය සඳහා පුරුදු කරන්නේ කොහොමද? භාෂාව විතරක් මදින්නේ. ඇත්තටම මේ කියන්නේ අපි ඒක මූලිකවම සැලකිලිමත් වෙලා කටයුතු කරන කාරණා. මොකද කියනවනම් ජපානය කියන්නේ ලංකාවත් එක්ක බැලුවම සංස්කෘතිකමය අතින් ටිකක් විතර වෙනස් රටක්. අපිට බොහෝ විට සමාන අවස්ථා තියෙනවා. නමුත් සංස්කෘතිය සහ ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල අතින් යම් තාක් දුරක වෙනස්කමක් තියෙනවා. ඒ නිසා වෙන්ම අපේ කටයුතු කරන ගුරු මණ්ඩලය අපේ අතරම ජපන් ජාතික ගුරුවරයෙක් මූලිකත්වය ඇතිව තමයි මේ අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ. එතකොට ඒ හරහා ජපානයේ ඉඳලා රැකියා කරලා ඒ ජීවිතයේ අත්දැකීම් තියෙන කාර්ය මණ්ඩලයක් එක්ක ජපානයේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ ලයිෆ් ස්ටයිල් එක අපි කොහොමද ගෙනියන්නේ? ජීවිකාව ගෙනියනකොට මොනවද අපිට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? ඒ ජාතිකයොත් එක්ක එකතු වෙලා කටයුතු කරනකොට කොහොමද වැඩ කරන්න ඕනේ කියන විෂයට පරිබාහිර ජීවිතේ අපි ගෙන යන්න අවශ්‍ය වෙන දේවල් පවා අපි මේ ස්ථානයේදී අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට කියා දෙන්න කටයුතු කරනවා. මාතා ජපන් භාෂා පුහුණු පාසල. අඳින පළඳින එකේ ඉඳලා කන බොන එකේ ඉඳලා ලියන කියන එකේ ඉඳලා බලන එකේ ඉඳලා ජපානය පිළිබඳව පුළුල් අවබෝධයක් මෙතන ලබා දෙනවා. අනිවාර්යයෙන්. එතකොට සාමාන්‍යයෙන් මාස 6ක් ඉවර වුණාට පස්සේ මේ කට්ටියගේ සිහිනට යන්න ඒ පාර සැකසෙනවද? ඇත්තටම මූලිකවම ජපන් භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ ඒ අරමුණේ එක කොටසක් සම්පූර්ණ වෙන අවස්ථාවක් විතරයි. එතනින් එහාට ඒගොල්ලෝ රැකියාවකට සූදානම් කරන එක ඊට පරිබාහිරව සිද්ධ වෙන කාරණයක්. ඇත්ත වශයෙන්ම රැකියාවක් පුහුණු වෙන්න ජපානයට යන කෙනෙක්ට නම් අර
අධ්‍යාපන කාලේ අවසන් වුණාට පස්සේ ඔහුට කෙලින්ම සම්මුඛ පරීක්ෂණයකට අපේ හරහා ආයතනය හරහා යොමු වෙලා සම්මුඛ පරීක්ෂණය සමත් වුණාට පස්සේ කෙලින්ම ඔහුට ජපානයට යන්න අවස්ථා සියලු කටයුතු අපි සූදානම් කරලා දෙනවා. ඊට අමතරව අර වෘත්තිකයෙක් විදිහට ජපානයට යන්න, ඒ කියන්නේ වෘත්තීය නිපුණත්වයක් තියෙන වෘත්තිකයෙක් විදිහට ජපානයට යන්න නම් විභාගයේ සමත් වෙලා ඔහු ඒ අදාළ රැකියාවට අදාළ වෙන විදිහට ඔහුගේ වෘත්තීය නිපුණතාවය සංවර්ධනය කරගන්න. ඊට අදාළ වෙන විභාගයක් තියෙනවා. ඒක සමත් වෙලා ඊට පසුව තමයි අදාළ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න තියෙන්නේ. ඉතින් ඒ සියලු කටයුතුත් අපේ මේ මාතා ඉන්ස්ටිටියුට් හරහා අපි සිසුන්ට කරලා දෙනවා වගේම ඒ ඉගෙනීම් කොටස් අවසානයේදී අනිවාර්යයෙන්ම අපි තහවුරු කරනවා ඔවුන් සම්මුඛ පරීක්ෂණයකට යොමු කරලා ජපානයට ගිහිල්ලා විතරක් නෙමෙයි ජපානයේ රැකියා කරන අවස්ථාවේ පවා ඔවුන් පිළිබඳව සැලකිලිමත් වෙන අපි කටයුතු කරනවා කියන්නේ. Thank you sensei. සාමාන්‍යයෙන් හැමෝගෙම හීනයක් තියෙනවා ලෝකයේ පුදුමාකාර රට ජපානයට යන්න. ජපානට යනවා නම් ජපාන් භාෂාව පිළිබඳව ජපානය පිළිබඳව දැන කියාගන්න ඉගෙන ගන්න ඉන්න ඕන මාතා ජපාන් භාෂා පුහුණු පාසලට. ඊට පස්සේ ඔබ මේ සියල්ල හරියට තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් ඊට පස්සේ මාතා විදේශ රැකියා ආයතනය ඔබව ජපන් සිහිනය එහෙම නැත්නම් ඔබේ ජපන් සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට ඔබව ජපානට යවන ඉතිරි වැඩ කටයුතු සියල්ල සම්පාදනය කරලා දෙනවා.